වාසනාවන්ත පින්වතුනි පින්වතියනි සංගීත රෙකෝඩ් බාර් ආයතනය නිෂ්පාදනය කරන අංක 9 කැසට් පටයට මා මාතෘකා කරගත්තේ ගෝලයෙක් විසින් ගුරුවරයා පෙරදවීමට ගොස් අපාගත වූ ආකාරය පිළිබඳ කියවෙන ගුත්තිල ජාතකය. ඒ ගායනා කිරීමට මත්තෙන් අංගීරස ලෝතුරු සම්මා සම්බුදු මාමෑණියන් වහන්සේට පූජෝපහාර වශයෙන් ගැයෙන විරිඳු කීපයක් මෙසේ ගායනා කරමු. සුංකර පාපය නසා පෙන්නුවේ දම් දස දිසා තණ්හා ගති සුංකර ගිය පින් මහිමය නිසා ලෞකික සැප හැර දමා ලෙව්දන වෙත නෙත් යොමා පවුදුරු කළ ලෞතුරු හිමි මං වදිනෙමි දන නමා මදමානය සේදුවා දුදනගෙනෙත් පෑදුවා ඔද තෙද පාමින් දස අත සදහම් රැස් විහිදුවා මුතු කැට වැනි බණ දෙසා පතුරවමින් දස දිසා හතුරන්ටත් මෙත් වැඩුවනේ බුදු බව පතනා නිසා නෙකට සදා දම් කැට ලකට බෙදා දුන්නට එකට යොදා අත්වදිනෙමි දුකට වේදා නං හට එකට යොදා අත්වදිනෙමි දුකට වේදා නං හට. ගුත්තිල ජාතක කතාව ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. බ්‍රහ්මදත්ත මහනිරිඳුන් බරණැස රජ කරන කාලේ එක් පඬිවරයෙක් හිටියා සංගීතෙට බැඳුන ආලි. තත් හඬවන විට වීණා බලා ඉන්නවා වටේම ගුත්තිල පඬිවරයාගේ නම පතල වෙනවා මුළු රටේම. සංගීතෙන් අගතැන් වී මහගරු බුහුමන් ලබනවා පින්වත් ගුත්තිල පඬිතුමා වීණාවට හිත බඳිනවා. ගයන වයන තාලයෙන් ඔය පුරුදු උනේ කාලේ කුඩා වීණාවට ආස කරයි තම ජීවිතයටත් වඩා. බ්‍රහ්මදත්ත මහරජතුමා බරණැස් පුරවරේ රජ කරන කාලේ එක් පඬිවරයෙක් හිටියා ගුත්තිල කියලා. මේ ගුත්තිල පඬිවරයා සංගීතයට බොහොම ආස කරනවා. වීණාව ඉතාම ලක්ෂණට වාදනය කරනවා. එක දවසක් රජ මැදුරක අනිත් දිනයේ සිටු මැදුරක සැකදුරු කර වීණ වයයි පඬිතුමා ඉඳගෙන පැදුරක කර කර වීණාව නාද නවගී රසගෙන එන්නේ බරණැස් පුර මහනිරිඳුව සංගීතෙන් පිනවන්නේ. එඩිතර ලෙස මහලු උනත් ගයන වයන විට අගේය පඬිතුමාගේ වීණා නද සවනට මී පැණි වගේය. තොල තොලගා මధు විත ඉන්නා රජතුමා පිනවීමට නැලවෙයි ගුත්තිල පඬිතුගේ වීණා නද ඇසෙනා විට. එක් දවසක් රජ මැදුරක අනිත් දවසේ සිටු මැදුරක රජවරු සිටුවරුන්ව වීණා නාදයෙන් කුල්මත් කරනවා. ගුත්තිල පඬිතුමා වීණා වාදනය කරනකොට රජතුමා ඉතාමත් ප්‍රීතියට පත් වෙනවා. ගුත්තිල පඬි වීණා වයනා විට නව රසය පෙරා අත්වල සිටි දරුවෝ
බිමට වැටෙනවා අම්මලට හොරා අන්ද මවයි අන්ද පියයි දෙගුරුට කවනවා පොවනවා පින්වත් ගුත්තිල පඬිතුමා පවෙන් තොරව කල් ගෙවනවා දයා ගුණෙන් වයනා විට අමතක වී වාද බේද නයා පොළඟ එකට ඉඳන් ආනවා වීණාවේ නාද පින්වත් පඬිතුමා වයත් දිසවනට ගී රසය දිදී සංගීතයට ප්‍රිය කළ අය ගුත්තිල යන නමට වඳී ගුත්තිල පඬිතුමා වීණාව වාදනය කරනකොට අම්මලාගේ අතේ ඉන්න පුංචි දරුවෝ බිමට වැටෙනවා අම්මලාට හොරා ණයයි පොළඟයි වාද ભેද අත්හැරලා ඒ වීණා වාදනයේ රස විඳිනවා බරණැස් පුරවරයේ ජවර වෙලඳුම් පිරිසක් ඉන්නවා කරමින් වෙලඳම් දුක් විඳ ගමින් ගමට ඇවිද යනවා උදේ ඉඳන් වෙලඳම් කර සවස් කාලේ නවතිනවා නැවතුන තැන කාලා බීලා සන්තෝෂෙන් පසු වෙනවා බරණැස් පුර වෙලඳ පිරිස උදේ නිරට බලා එන්නේ කරමින් වෙලඳම් ඇවිදින් රාත්‍රී කාලේ නතර වෙන්නේ ගංගෙන් වතුර නාලා ඉතින් හොඳ හැටියට රාබොනවා රාබීමත් උනාට පසු ගැයුම් වැයුම් අරඹනවා බරණැස් පුරවරේ ඉන්නවා ජවර වෙලඳුම් පිරිසක් ගැල්වල බඩු පටවගෙන ගමින් ගමට වෙලඳාමට යනවා මේ වෙළඳ පිරිස ආවා උදේ නිරටට ගඟක් ගාව නතර වෙලා ගඟෙන් වතුර නාලා හොඳ හැටියට රා බීලා සුරාවෙන් මත් වුණාට පස්සේ ගැයුම් වැයුම් ආරම්භ කරනවා ඉන්න වෙලෙන්දන් පිරිසට හිතේ ලෙසට ප්‍රීති වන්න සංගීතය දන්න කෙනෙක් සොයනවා මසුරන් ගෙවන්න උදේ නිනුවරේ තව වීණා වාදකයෙක් ඉන්නවා වීණා වාදනය කරන්න ඔහුට ඩිංගක් දන්නවා මූෂිල කියලයි ඔහුට රටේ සැවොම අමතන්නේ වීණාව වැයුමට ඔහුට නැත හරි හැටියට දන්නේ වෙළඳ පිරිස යන අතරෙදි වීණා වාදකයා සොයා මූසිල මුණ ගැහිලා එදා ඉක්මන් කර එක්ක ගියා ජවර වෙළඳ පිරිස හිතනවා උදේනි රටේ ඉන්න සංගීතය දන්න කෙනෙක්ව එක්කන් ඇවිත් රසයක් විඳින්න ඕන උදේනි රටේ ඉන්නවා මූසිල කියලා තැනැත්තෙක් මිනිහා වීණාව වයන්න ටිකක් දන්නවා වෙළඳ පිරිස ගිහිල්ලා මූසිල කියන තැනැත්තව ගඟ ගාවට එක්කරන් ආවා අරගෙන වීණාව අතට වෙළඳ පිරිස පිනවන්නට සූදානම් වී මූසිල එම විට වීණාව වයන්ට දන්න ලෙසින් වෙහෙස වෙමින් මූසිල වීණාව වයනවා අන්න වෙළඳ පිරිස වෙතට එය අමිහිරි ලෙස ඇසෙනවා නවතා ඔහු වැයු තාලය වෙන තනුවක් නැවත වයයි තව තව ඔහු වැයුව නමුත් දෙසවන් ඒ දෙසට නොයයි මූසිල වීණාව අතට අරගෙන වයන්ට වුණා නමුත් වෙළඳ පිරිසට කිසිම සතුටක් දැනුන්නේ මූසිල නැවත වෙන තනුවක් වයනවා නමුත් වෙලෙන්දන්ට දැනෙන්නේ මහා අමිහිරි තාලයක් එක තාලෙන් වයමින් මූසිල සනසන්න යනවා මොකද
වැයිවත් වෙළඳ පිරිස බිහිරං විලසින් ඉන්නවා. සෝකෙටපත් වී මූතිල වීණාවත් පසක තියා ආනවා වෙළඳුන් සැමගෙන් එක පිට මේ විලස එයා. මම දන්නා වැයුම් තමයි ඔබගේ සවනට දුන්නේ. කිමද වයන විට සැම දෙන බිහිරං විලසට උන්නේ. දන්න සැවොම මගේ දස්කම් මට හොඳ ලෙස ගරු කෙරුවා. මං වයනා වීණාවෙන් උදේ නිරට මත් කෙරුවා. නද කෙරුවොත් වීණාවෙන් කොතනත් මම නායකයා. උදේ නිරට සිව් දෙසටම මමයි දක්ෂ වාදකයා. මූසිල මොන තාලෙන් වැව්වත් වෙළඳ පිරිස බිහිරන් වගේ ඉන්නවා. සෝකෙට පත් වුණ මූසිල වීණාව පැත්තකින් තියලා අහනවා. දැන් මම දන්න තාලවලින් වීණාව වැව්වා. ඇයි ඔය අය බිහිරන් වගේ ඉන්නේ? නමුත් උදේනි රටට ඉන්න මමයි දක්ෂම වීණාවාදකයා. මට දුක ඔය අය සන්තෝෂ නූන එක ගැන. එවන් දක්ෂකම් තිබෙන මගේ වීණා හඬ නොතැකුව බලන් ඉන්නේ වෙන දක්ෂයෝ ඉන්නවාද ඔහෙලා දුටුව. නැලවෙන සංගීතරාවේ මත් කළේ මම සියලු වෙලේ. වෙළඳුනි ඔබලා පමණයි මගේ හඬට ප්‍රිය නොකළේ. සෙලෙව්වොතින් මගේ දෑත ඇසුනත් ඈතට නොයාය. වෙළඳුනි මට නම් හිතෙන්නේ ඔබ සැම බිහිරං කියාය. මහදන සිටුවරුන් පවා වීණාවට වසඟ උනි. කොයි සිට ආවත් ඔබ සැම සංගීතයේ රස නොදනි. මං වයත් දිවීණා හඬ සැවොම සිටියේ අහක බලා. සංගීතය ප්‍රිය නොකරන අරුම පුදුම අය ඔහෙලා. මූසිල කිව් කතා වෙළඳ පිරිස කෝප වෙලා. මෙහෙම කතාවක් කියනවා සැම දෙනාම එකතු වෙලා. මූසිල කියනවා මගේ වීණාව වයනකොට උදේනි රට සෑම දෙනාටම ඉතාම සංගීතයෙන් සන්තෝෂයට පත් වුණා. නමුත් ඔය අය නිකම් බිහිරන් වගේ ඉන්නවා. හොඳයි මටත් වැඩිය වීණාව වයන්න දක්ෂයෝ එහෙම දැකලා තියෙනවද? අන්න ජවර වෙළඳ පිරිසට කෝපයක් ඇති වෙලා මූසිලට මේ වගේ විස්තරයක් කියනවා. බරණැත් පුරවරයේ ඉඳන් ආවේ අපි වෙළඳාමට. හුදකලාව ගත කරන්න එන්නට කීවේ ඔබට. ඔබගේ වීණා නාදය අපහට නෑ කිසිම අගේ. ඒ හඬ අපේ සවන් වලට මුගුරෙන් අනිනවා වගේ. ගුන්තිල පඬිතුමා අපේ බරණැස් පුරයේ ඉන්නේ. කත් හඬවන විට කාගෙත් ගත සිත කුල්මත් වන්නේ. අසා පුරුදු අපහට නම් ඒ වීණා හඬ පමණි. ඔබ වයනා හඬ වනයක ගෝනුන් දුවනවා වැනි. අපි බරණැස් පුරවරේ ඉඳන් උදේනි පුරවරට ආවේ වෙළඳාම සඳහා. ඔබව ගෙන්න ගත්තේ ටිකක් සන්තෝෂ වෙන්න. නමුත් ඔබ වීණාව වාදනය කරනකොට අපේ කන් වලට මුගුරකින් අනිනවා වගේ. බරණැස් පුරවරේ ඉන්නවා ගුත්තිල පඬිතුමා. එතුමා වීණාව වයනකොට අම්මලාගේ අතේ ඉන්න දරුවෝ අම්මලාට හොරා බිමට වැටෙනවා. පුදුම මිහිරියාවක්. නමුත් ඔබේ වීණා නාදය මහා වනාන්තරයක ගෝනුන් දුවනවා වගේ.
නැත්දත් වීණාවේ ඔබ කෙරුමෙක් ලෙසින් වැටි ගුන්තිල පඬිතුමාණන්ගේ කේසයකට ඔබ නොවටි දන් නැත්නම් සාස්තරය නියම ලෙසින් ඉගෙන ගන්න එන්න යන්න බරණැස් පුර ගුන්තිල පඬි මුණ ගැහෙන්න හිත යට සඟවාගෙන මතු උන කෝපය වසං කරන් බරණැස් යන්නට මූසිල සැරසුනි සැම එකතු කරන් අපේ ගුත්තිල පඬිතුමාගේ කේසයකට වීණාවාදනයෙන් ඔබ සම කරන්නට බැහැ. ශාස්ත්‍රයේ හරියට දන්නේ නැත්නම් අපිත් එක්ක ඉන්න බරණැස් පුරවරයට ගිහිල්ලා එතුමාගෙන් ශාස්ත්‍රයේ නිපුණ වෙන්න. හිත යට මතු වුණ කෝපය මූසිල වසං කරගෙන ඒ අය සමග උදේනි පුරවරයේ යනවා බරණැස් පුරවරයේ බලා. ගැල්වලඟා වෙළඳ පිරිස නැවතත් ගැල් බැඳ ගනිමින් මූසිලවත් අඬගහගෙන පිටවිය ගමනට සතුටින් උදේ ඉඳන් ආපු පිරිස ගැල් පදවා වෙහෙස දරා උදේනිපුර පසු කරගෙන පෙරමුණටම ගමන් කරා ගම්දනියම් ගම් පසු කර යොදුන් ගණන් ගෙවා යනවා දැම්මූසිල ශිල්ප ඉගෙන ගන්නට මායම් හදනවා දෙවමින් දුරු කතරගෙදා බරණැස් පුරයට පැමුණුනි හෙමින් හෙමින් පාර අයිනේ වෙළඳුන්ගේ ගැල් නැවතුනි ගුන්තිල පඬිතුන්ගේ නිවස මූසිලයා හට පෙන්නා ගැල්වල ආවෙළඳ පිරිස ගැල් පදවන් පිටත් වුණා දැන් මූසිලවත් ගැලේ දාගෙන වෙළඳ පිරිස උදේනි නුවරින් ගමන ආරම්භ කළා. ගම් නියම් ගම් පසු කරමින් දුරු කතර ගෙවාගෙන බරණැස් පුරවරයට පැමිණියා. ගැල් පාරක් අයිනේ නතර කරලා වෙළඳ පිරිස මූසිලට පෙන්නනවා අන්න අර නිවසේ තමයි වීණා වාදනය කරන ගුත්තිල පඬිතුමා ඉන්නේ. ඔහුට ඒ නිවස පෙන්නලා වෙළඳ පිරිස ගැල් පදවගෙන යන්ට ගියා. ගැලින් බැහැපු මූසිලයා වීණාවත් ඔසවාගෙන හෙමින් හෙමින් ගුන්තිල පඬිතුමාගේ නිවසට පැමුණුන අන්න එවිට ගුන්තිල පඬිතුමා ගෙදර නැහැ උන්නේ අන්ද මව්පියන් පමණයි එම ගුරු මැදුරේ ඉන්නේ ගුන්තිල පඬිතුමාගේ වීණාව තිබෙයි පසෙක තියා තත් තොලවා බලයි එවිට තණ්හාවෙන් මූසිලයා දැන් මූසිල තත්සෙලෙව්වේ අන්දමෑණියට ඇහෙනවා අන්දමෑණි බියවීමෙන් මේ ලෙස කරුණක් කියනවා කන්න වේල දිනපතාම අපහටගෙන දෙන දෙයියෝ අන්න අපගේ පුතාගේ වීණාව කපන වදමියෝ ගැලින් බැහැපු මූසිලයා පඬිතුමාගේ නිවසට ඇතුල් වුණා. ඒ වෙලාවේ ගුත්තිල පඬිතුමා ගෙදර සිටියේ නැහැ. අන්ද මව්පියන් පමණයි ගෙදර සිටියේ. මූසිලයා ගුත්තිල පඬිතුමාගේ පසක තිබුණ වීණාව අරගෙන තත්සෙලෙව්වා. අන්ද මෑණියන් බය වෙන්න පටන් ගත්තා. අනේ දිනපතා අපිට කන්න වේල සපයා දෙන මගේ පුතාගේ වීණාව මීයෝ කපනවා කියලා හිතාගෙන ආසාවට මූසිල විත් වීණාවේ තත් වයලා අන්ද මෑණි අඬන්න විය මීයෝ කපනවයි කියලා එය
ඇසීලා මූසිල වෙත අන්දමෑණි වෙත එනවා. බිය නොවන්න මුලින් සිදු වුණ දේ ඔහු පවසනවා. බිය නොවන්න මාතාවනි මම එහි තත්නාද කළේ. ප්‍රිය හින්දයි සංගීතෙට හිත බැන්දේ කුඩා කලේ. අන්දමෑණියන් අඩන්න පටන් ගත්තා. ගුත්තිල පඬිතුමාගේ වීණාව මීයෝ කපනවා කියලා හිතාගෙන. මූසිල අන්දමෑණියන් ගාවට ලං වෙලා කියනවා අඬන්න එපා. මමයි ඒ වීණාවේ තත්සෙලෙව්වේ. මං කුඩා කාලේ පටන් සංගීතයට බොහොම ඇලුම් කරනවා. එහෙම කියලා මූසිල අන්දමෑණියන්ට මේ වගේ විස්තර කරනවා. ආවේ ඉඳලා උදේ නිරට සංගීතය නිපුණ වන්න. පින් සිදු වෙයි අම්මේ ඔබට ඒ මට ඉටු කරලා දෙන්න. හැමදාමත් මෙහි නැවතිලා සංගීතය ඉගෙන ගමි. මම මගේ දෙගුරුන්ට වගේ ඔබලට සලකගෙන ඉමි. අම්මේ මම උදේ නුවර ඉඳන් ආවි. සංගීතයේ තියෙන ආසාව නිසා මා මේ නිවසේ නතර වෙන්නම්. ඔබේ පුතාට කියලා මට සංගීතය උගන්වන්න. මම මගේ මව්පියන්ට වගේ ඔබ දෙපළට සලකගෙන ඉන්නවා. දිය උණු කරනවන්නම් උයලා කන්නට දෙන්නම්. සියලුම වැඩ කර දෙන්නම් දෙගුරුට මම සලකන්නම්. සෙනේ වඩා සලකාගෙන මෙහෙම නතර වෙලා ඉන්න. අනේ අම්මේ පුතාට ඔබ කියලා මට උගන්වන්න. වතුර උණු කරලා නාවන්නම් උයලා පියලා කන්න දෙන්නම්. මගේ මව්පියන්ට වගේ මං සලකන්නම්. පුතාට කියලා මට වීණාව වාදනය කරන්න උගන්වන්න. නපුරු ගතිය සංගවාගෙන මූසිලෙන් එසේ පවසනවා. මහලු අම්මා දුජනයාගේ වචනවලට රැවටෙනවා. ටික වේලාවක් යන විට ගුත්තිල පඬි පැමිණෙන්නේ. මොකටද මෙහි ආවේ කියා මූසිලගෙන් විමසන්නේ. වැඳලා ගුත්තිල පඬි වෙත දුදන මූසිල එම විට ආකාරිය කියන්න විය හිස කසමින් මේ විදියට. දුරගෙවමින් මෙහි ආවෙමි වීණා වැයුම් ඉගෙන ගන්න. ගුරු මැතිඳුනි පින්වත් වෙයි එය මාහට උගන්වන්න. නපුරු ගති සිත තුල සංගවාගෙන මූසිල එහෙම කියනකොට මහලු අම්මා දුජනයාගේ වචන වලට රැවටුණා. ටික වේලාවක් යන විට ගුත්තිල පඬිතුමා නිවසට ආවා. මූසිලව දැකලා අහනවා ඔබ මෙහි ආපු හේතුව කුමක්ද? දොහොත් මුදුන් දීලා වැඳලා මූසිල කියනවා මං උදේ නිරට ඉඳන් ආවේ ඔබතුමාගෙන් වීණා වාදනයේ පුරුදු වෙන්න. අනේ මට උගන්වන්න. වයන්න වීණා නාදය ආසාවක් තිබෙයි මගේ. මැරෙන තුරුම මම ඉන්නම් ඔබගේ ගෝලයෙක් වගේ. අන්දමෑණි කතා කරලා ගුත්තිල පඩි පුතා ළඟට මෙන්න මෙහෙම කියන්න විය සතුටු සිතින් අදර පුතුට. මම මැරෙන තුරාම ඔබේ ගෝලයෙක් වගේ ඉන්නම්. මෙහෙම මූසිල කියනකොට අන්ද මව්තුමිය ගුත්තිල පඬිතුමාට කතා කරලා විස්තරයක් කියනවා. පුතේ නුඹේ පියයි මමයි දෙන්නම අන්දයන් නේද? මේ
තරුණයා හිටියෝතින් පුදුටත් ලේසියක් නේද පුතා දන්න සංගීතය මේ තරුණට කියා දෙන්න විවේක කාලෙට කියන්න ගෙදර දොරේ වැඩ කරන්න අම්මා කිව් කතා අසා ගුන්තිල පඬි කැමති උනි මූසිලහට සංගීතය උගන්වන්න පටන් ගනී පුතේ නුඹේ තාත්තයි මමයි ඇස් දෙක නොපෙන්න අන්ධයන් මේ තරුණයාව ගෙදර නවත්ත ගත්තොත් උඹටත් ලේසි වෙනවා සංගීතයේ ඔය දරුවට උගන්වන්න විවේක තියෙන වෙලාවට ගෙදර දොරේ වැඩ කරන්න කියන්න මෑණියන්ගේ වචනය පිළිගත්ත ගුත්තිල පඬිතුමා මූසිලට වීණා වාදනය නිපුණ කරවනවා හරි ආසාවෙන් මූසිල වීණා වැයුම් පුරුදු වෙන්නේ විවේක ඇති හැම විටදීම ගෙදර දොරේ වැඩ කරන්නේ එක සැරයයි කියලා දෙන්නේ මූසිල එය හිතට ගන්නි දැකලා එය ගුන්තිල පඬිතුමා හොඳින් සතුටු වෙන්නේ අන්දම උපියන්නා වාරෙදි පිලිසෝදා දීලා මදහස වී ඉගෙන ගනී වීණා තත නද දීලා ගුරු දෙපතුල නම දින්නේ වීණා තත හඬවන්නේ දරුවෙක් වාගේ මූසිල ගුන්තිල පඬි ළඟ ඉන්නේ හරි ආසාවෙන් මූසිල වීණා වාදනය නිපුණ වෙනවා එක සැරයයි කියා දෙන්නේ එය මතකේ රඳව ගන්නවා ගුත්තිල පඬිතුමාටත් බොහොම සන්තෝසයි ගෝලයාගේ දක්ෂකම් දැකලා මූසිල ගුත්තිල පඬිතුමා ළඟ පුංචි දරුවෙක් වගේ හැසිරෙනවා සිරුරෙන් මූසිලගෙන් ඉතින් හැඩි දැඩි පෙනුමකි දෙන්නේ දෙගුරුන් හට උවටැන් කර දෙගුරුගේ සිත දිනමින්නේ අන්දම උපියන් දිනයක මූසිල හට අඬගසලා මෙන්න මෙලෙස ඔවදන් දෙයි ඔහුගේ සිත සනසවලා අපේ පුතා බොහොම හොඳයි ශිල්පය නෑ හංගන්නේ ඔබේ වඩන්නට ඔබටත් ඒ ශිල්පය හුරුවන්නේ මූසිල සිරුරෙන් ඉතා හැඩි දැඩි පුද්ගලයෙක් ඒ අන්ධ දෙගුරුන්ට උවටැන් කරලා දෙගුරුගේ සිත දිනාගත්තා අන්ධ මව්පියන් එක් දවසක් මූසිලට කතා කරලා කියනවා අපේ පුතා බොහොම හොඳ තැනැත්තෙක් ශිල්ප ශාස්ත්‍රයේ හංගන්නේ නෑ ඔබත් ඔහුට කීකරු වෙලා හොඳට ඉගෙන ගන්න ඕන ගුරුතුමාට කීකරු වී සංගීතය ඉගෙන ගන්න ගුරු වුණාට පසු පුළුවන් රජමැදුරේ වැඩ කරන්න ඥානවන්තකම පෙන්වා වීණා වාදනය කරන්න හීනෙන්වත් සිතන්න එපා ගුරුතුමාගේ සිත බිඳින්න කපටිකමින් මූසිලයා අන්ද මවව රවට්ටනවා ලපටි පුංචි ළමයෙක් ලෙස හැමදේටම හා කියනවා ගුරුතුමාට කීකරු වෙලා සංගීතය ඉගෙන ගත්තොත් හුරු වුණාට පස්සේ ඔබටත් පුළුවන් රාජමාලිගාවේ වීණා වාදනය කරන්න නමුත් හීනෙන්වත් ගුරුතුමාගේ සිත බිඳින්න එපා මෙහෙම කියනකොට කපටි මූසිලයා ලපටි පුංචි ළමයෙක් වගේ ඒ අන්ධ මව්පියන් කියන හැම දෙයකටම හා කියනවා දැන් මේ මූසිලයට හොඳට වීණා හැකවා යන්න ඉන් අමතර ලක්ෂ ලෙසින් හැක රස බර ගී ගයන්න මහලු ඇදුරු ගුන්තිල සමගින් දවසක් එකතු වෙලා
මාරු ලෙසින් පිටත් වෙනවා එමදින රජ මැදුර බලා පින්වත් ගුන්තිල පඬිතුමා මහරජගෙන් අවසරගෙන දැන් මේ වගේ වදනක් පවසන්ට ගුණා සිත සතුටින දැන් මූසිලට හොඳට වීණාව වාදනය කරන්නට පුළුවන් ඒ වගේ රසබර ගීත ගායනා කරන්නට පුළුවන් එක් දවසක් මූසිලවත් කැටුව ගුත්තිල පඬිතුමා රාජමාලිගාවට ගොස් රජතුමා බැහැ දැකලා මේ වගේ විස්තරයක් කියනවා ආල වඩන මහනිරිඳුනි මා නැති කල ඔබ පිනන්න ගෝලය මගේ එක්ක ආවේ ඔබතුමාට හඳුන දෙන්න රජමැදුරේ වීණාවයා ඔබතුමාව තුටු කරන්න ගෝලයාව එක්ක එන්න ඔහුවට වැටුපක් ගෙවන්න මොහුගේ නම මූෂිල වෙයි දක්සයි වීණා වැයුමට වැටුපක් දෙනු මැන ඔහුවට හෙට සිට එයි රජමැදුරට හෙට සිට ඔබේ ගෝලයාට පූර්ණ වැටුපක් ගෙවන්න මට ඕනෑ ඔබ දෙපළගේ වයන තරඟයක් බලන්න මහරජතුමනි මේ මගේ ගෝලයා දක්ෂ ලෙසින් වීණාව වාදනය කරන්නට පුළුවන් මම නැති දවසක ඔබතුමාව පිනවන්ට මොහුට හැකියාවක් තිබෙනවා මා හෙට සිට මගේ ගෝලයාව රාජමාලිගාවට එක්කරන් එන්නම් ඔහුට වැටුපක් ගෙවන්න මහරජතුමා කියනවා හොඳයි ඔබේ ගෝලයට මම පූර්ණ වැටුපක් ගෙවන්න මගේ අදහසක් තියෙනවා ඔය දෙන්න අතර වීණා තරඟයක් උරගා බලන්න ඕන සිත් පිනන්න වයන තරඟයක් බලන්න මට හිතෙනවා ගුන්තිලකී කතා අසා මහරජ ඒ ලෙස කියනවා දෙන්නම තව දින 7කින් වීණා තරඟෙට යොමු වේ දන්න ශිල්ප පෙන්වන්නට ඕනෑ වෙයි මහමුවේ වැටුපක් ගෙවන්න නම් තව දින 7ක් ගිය තැනදී මේ රාජමාලිගාව තුල ඔය දෙන්න වීණා වාදන තරඟයක් කරන්න ඕන රජතුමාගේ අදහස පිළිගත්ත මේ දෙදෙනා රජතුමාගේ අන පිළිගෙන දෙන්නම පිට වෙලා යනවා ගුරුතුමාව පරදන්නට මූසිල හිත යට හිතනවා ගුන්තිල පඬිතුමා මහලුයි ඔහුගේ හිත සැකසිතිලා ගියා පිටව මහ වනයට දිවි නහ ගන්නට සිතලා මූසිලයා හොඳ තරුණෙක් සිරුරෙන් ඔහු ශක්තියෙන් ඇති මම උත්සාහ තරඟ කළොත් රජ මැදුරේදී පරාද වෙති මූසිල යන ගමන් හිතනවා මං කෙසේ හෝ ගුත්තිල ගුරුතුමාව පරාජය කරනවා ගුත්තිල පඬිතුමා හිතනවා මූසිල හොඳ තරුණෙක් සවිශක්තිය ඇති මම මහලුයි රාජමාලිගාවේදී වීණා වාදනයෙන් මාව පරාද වී ඊට හොඳයි දිවි නහ ගන්න එක ගුත්තිල පඬිතුමා දිවි නහ ගන්න අදහසින් මහා වනයේට පිවිසෙනවා බාලයේ සිට හුරුවන් ඇතත් වාරු නොමැත මගේ අත් දෙක ගෝලයාට පරදිනවට වඩා හොඳයි මැරෙනා එක දෙව්ලොවට අධිපති දේවතිසක් රජ එහි වඩිනවා උදව් කරන්නට ගුත්තිල පඬිතුට මේ ලෙස කියනවා මේ පස් කැට 3 අරගෙන යන්න කොවි නව වයන්න මම එන්නම් ගුවනින් ජය ලබා ගන්න උදව් දෙන්න දිවි නහ ගන්න මහ වනයේට ගිය ගුත්තිල පඬිතුමා දැක්ක
දේවදිසක් රජතුමා මහා වනයේට ඇවිත් බුත්තිල පඬිතුමා මුණ ගැසී පස්කඩ 3ක් දෙනවා. මේ පස්කඩ 3 අරගෙන ඔබ තරඟයට යන්න. මම එදාට රාජමාලිගාවට එනවා ඔබට උදව් උපකාර කරන්න. වයනා විට වීණාවේ 7 වෙනි තත ඔබ කඩන්න. ඊට පසුව එකින් එකට ඉතුරු තත් ටිකක් කඩන්න. අන්තිමේදී මා සිහි කර පස් කැට 3 උඩ දමන්න. සුරාංගනුන් 900ක් බසී විතරඟෙට නටන්න. මේ පස්කඩ 3 අරගෙන තරඟෙට වාඩි වෙලා වීණාව වාදනය කරනකොට පළමුවෙන්ම 7 වෙනි තත කඩන්න. ඊට පසුව එකින් එකට ඉතුරු තත් ටිකක් කඩන්න. අන්තිමේදී මාව සිහි කරලා පස්කඩ 3 උඩ විසි කරන්න. දෙව් අඟනන් 900ක් තරඟයට නටන්න පටන් ගනි. සක්දෙව් රජ සිහි කරමින් වීණාවත් අතට අරන් ඉක්මන් කර යන විට ඇත රාජ මැදුරේ බැඳලා තොරන්. බුත්තිල මුසිල දෙදෙනම දැන් තරඟෙට වාඩි වෙනවා. සිත් සතුටින් නරඹන අය අත්පොළ සන්නාද දෙනවා. දැන් අරඹන විට වාදන සෑම දෙන හස රැලි පානා. දෙන්නට දෙන්නා දස්කම් තරඟෙට වයනවා වීණා. සක්රජතුමාව සිහි කරගෙන පස්කඩ 3ක් අරගෙන වීණාවත් අරගෙන බුත්තිල පඬිතුමා රාජමාලිගාවට එනකොට රාජමාලිගාවේ තොරන් බැඳලා පිළිගත්තා. මූසිලත් බුත්තිල පඬිතුමත් වීණා වාදනයේ තරඟේ සඳහා වාඩි වෙනවා. දැන් දෙන්නට දෙන්න වීණා වාදනයේ දෙන්න පටන් ගත්තා. නරඹන අය අත්පොළ සන්නාද දෙනවා. මූසිල තරුණයෙක් නිසා කිසි වෙනසක් නැත දැනින්නේ. බුත්තිල පඬි මහලු උනත් නැහැ තරඟය අත්හරින්නේ. බුත්තිල පඬි දුගේ දැතට වෙහසක් වාගේ දැනෙනවා. 7 වෙනි තත සක්‍ර දෙවිඳු කියාපු විදියට කඩනවා. 7 වෙනි තත කඩපු ගමන් නාදය තව මිහිරි වුණා. උන්තම මහා නිරිඳු පවා ඒ දෙය දැක පුදුම වුණා. හංගපු ශිල්පයක් සිතා මූසිලයත් තත් කඩනවා. උන්න පිරිස හූ කියනවා තිබුණ හඬක් නැතුව යනවා. එකින් එකට බුත්තිල පඬි ඉතුරු තත් 6ක් කඩනවා. සක්‍ර දෙවිඳු කිව් විදියට පස් කැට 3 උඩ දමනවා. දිව්‍ය ලොවින් දෙව් අඟනන් 900ක් විත් නටනවා. මූසිලයා වීණාවත් පසකට දාලා දුවනවා. මූසිල තරුණයෙක් නිසා වෙහසක් දැනින්නේ. බුත්තිල පඬිතුමා මහලු වුණත් තරඟේ අත්හරින්නෙත් නෑ. දැන් දෑතට වෙහසක් වගේ දැනෙනවා. සක්දෙවිඳු කිව් විදියට 7 වෙනි තත කැඩුවා. තවත් නාදයේ මිහිරි වුණා. මහා නිරිඳු පවා පුදුමයටපත් වෙනවා. මූසිල හිතනවා හංගපු ශිල්පයක් කියලා හිතලා මූසිලත් 7 වෙනි තත කඩනවා. තිබිච්ච නාදයක් නැතුව යනවා. පස්කඩ 3 උඩ විසි කරපු වෙලාවේ දිව්‍ය ලොවින් දෙව් අඟනන් 900ක් ඇවිත් නටන්න පටන් ගත්තා. මූසිලගේ වීණාව පසකට විසි කරලා මූසිල දුවන්න පටන් ගත්තා. බලන් හිටිය අය හූ කියනවා මූසිල දුවන නිසා. දුවන්න විය ඔහු පස්සෙන් ඔහුවට කැට මුගුරු ගසා. කතාවෙන් ඇති ආදර්ශය කොයි කවුරුත් හිතට ගන්න. හිතන්න එපා කිසිම දිනක ගුරු පරදා ජය ලබන්න. බුත්තිල ජාතක කතාව දැන් මෙතකින් නිම වෙනවා. සිත්
සතුටින් ඇසූ සැමට නිවන් සැපත හමුවෙනවා. මූසිල්ල ලෙස වී සිතුවේ එදා ගුරුව පරදවන්න. දේවදත්ත තෙරිඳුම් බව සැදැහැවතුනි වටහා ගන්න. බරණැස් මහ නිරිඳු ලෙසින් ඇත්ත නැත්ත ගත් පහදා. ධර්ම භාණ්ඩාගාරික ආනන්දය තෙරිඳු එදා. සක්‍ර දෙවිඳු ලෙසින් ඇවිත් හිත දහිරිය කළේ පුරුදු. ගුන්තිල පඬිතුමා දිනෙව්වේ උත්තම අනුරුද්ධ තෙරිඳු. ඒ ගුත්තිල ජාතකයේ බුද්ධ පිරිස බරණැස් මහරජතුමා වුණේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථිරයන් වහන්සේ. සක්දෙව් රජතුමා වුණේ අනුරුද්ධ තෙරිඳු. එදා මූසිල වුණේ දේවදත්ත තෙරිඳු. ගුත්තිල පඬිතුමා වුණේ ලෞතුරු අමාමෑණියන් වහන්සේ. ඒ දහම් කතාව එතකින් නිමාවට පත්වෙන අතර ඒ ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබ සමටත් මේ පින්පෙත් හේතු වාසනා වේවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් එහෙන් වැඩෙන්නට ලැබේවා. මරණින් මතුව මේ දහම් කතාව ගායනා කළ මටත් ශ්‍රවණය කළ ඔබ සමටත් මේ පින් හේතු වාසනා වේවා. දෙවියන්ටත් මේ පින්පෙත් අත්පත් වේවා. මළගිය ඥාතීන්ටත් මේ පින් හේතු වාසනා වේවා. මට විරුදු බණ පුරුදු කළ එම්.වි. අමරදාස පියතුමාටත් මේ පින අත්පත් වීමෙන් මෛත්‍රී බුදුන් වහන්සේ බුදු වෙන නුවරක ඉපදෙන්නට ලැබේවා. උන්වහන්සේගේ ශ්‍රීමුඛයෙන් දේශනා කරන ලද සුනිමල සුමිහිරි ඉමිහිරි මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගන්නට ලැබීමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ පරම සුන්දර වූ අති රමණීය වූ අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියා බැතිසිතින් ප්‍රාර්ථනා කරමු. සම්බන්ධීකරණය බී.එම්. අමරදාස. විරුදු ගායනා කළ මා එම්.වි. ගුණදාස. සංගීත රෙකෝඩ් බාර් ආයතනයේ ඉදිරිපත් කළ දහම් කතාව මෙතකින් සමාප්තයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.